right 10 වසරේ ද්විපද ප්‍රකාශන පාඩම ද්විපද ප්‍රකාශන වල තියෙනවා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය කියලා. ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය. මොකද්ද ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය කියන්නේ? ද්විපද ප්‍රකාශනයක් කියන්නේ වීජීය පද දෙකක වීජීය පද දෙකකින් සතුරු ප්‍රකාශනයක්. right මේ බලන්න x කියලා වීජීය පදයක් තියෙනවා y කියලා වීජීය පදයක් තියෙනවා. මේ දෙකේ එකතුවේ පූර්ණ වර්ගය. මෙහෙම එකට අපි කියනවා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය කියලා. right මේක ප්‍රසාරණය කොහොමද එන්නේ? අපි 10 වසරේ කතා කරනවා. මේක ප්‍රසාරණය එන්නේ ඊට කලින් කියන්න ඕනේ මෙන්න මෙයා. මොකද්ද? x ධන y ගේ පූර්ණ වර්ගය සහ x වර්ග ධන y වර්ග. අන්න මෙන්න මේ දෙන්න එක්කෙනෙක් කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා. එක්කෙනෙක් කියලා නැහැ. මේ දෙන්න සම්පූර්ණයෙන් දෙන්නෙක්. 10 වසර ද්විපද ප්‍රකාශන හරියට ඉගෙන ගත්ත ළමයෙක් දන්නවා මේ දෙන්න සම්පූර්ණ දෙන්නෙක් කියලා. කොහොමද? මෙයා මීට එහා සුළු වෙන්නේ නැහැ. හරි. නමුත් අපිට මෙයාව පුළුවන් මෙයා ප්‍රසාරණය කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? පළවෙනි පදයේ වර්ගය x ගේ වර්ගය x වර්ග පළවෙනි පදයේ දෙවෙනි පදයෙන් ගුණ වෙනවා. එයාගේ දෙගුණය x ගුණ කිරීම y එයාගේ දෙගුණය 2xy ධන 2xy ඊළඟට y අවසාන පදේ y නේ y ගේ වර්ගය ධන y වර්ග. මොකක්ද උනේ? පළවෙනි පදේ x එයාගේ වර්ගය පළවෙනි පදේ දෙවෙනි පදයෙන් ගුණ වුණා ධන x ගුණ කිරීම ධන y කියන්නේ xy එයාගේ දෙගුණය 2xy. අන්න ඊළඟට y ඉන්නවා y ගේ වර්ගය. right බලන්න ගොඩක් අය හිතන්නේ මේ දෙන්න එක්කෙනෙක් කියලා. බලන්න මෙයාව ප්‍රසාරණය කරද්දි මේක ආවා. මෙයාගේ නැති පාර්ට් එකක් මෙයාගේ තියෙනවා. මොකද්ද? ධන 2xy. අන්න මේකෙන් පේනවා මේ දෙන්න සම්පූර්ණයෙන් දෙන්නෙක් කියලා. මෙයාගේ ප්‍රසාරණය මෙයාට සමාන වෙන්නේ නැහැ. හරි. එතකොට අපිට පුළුවන් මේ ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය කියන කතන්දරය සමචතුරස්‍රයක වර්ගඵලය ආශ්‍රයෙන් අපිට පුළුවන් ප්‍රායෝගිකව මෙයාගේ ප්‍රසාරණය මෙයා වෙනවා කියලා පෙන්වන්න. හරි. දැන් අපි මෙයාගේ ප්‍රසාරණය අපි ලියන්න දන්නවා x ධන y ගේ පූර්ණ වර්ගය කියන්නේ x ධන y ගුණ කිරීම x ධන y කියලා. right අපි ඕක පාවිච්චි කරලා සමචතුරස්‍රයක වර්ගඵලයට ඕක දාලා අපි මෙයා ප්‍රසාරණය කරලා බලමු මෙයා එනවද කියලා. කොහොමද කරන්නේ වැඩි? මම මේකට right අපිට දැන් මෙයා වැඩක් නැහැ නේ. මේ දෙන්න දෙන්නෙක් කියලා දැන් දන්නවා අපි. right මම මෙහෙම සමචතුරස්‍රයක් ඇඳ ගන්නවා. හරි. මෙහෙම සමචතුරස්‍රයක් ඇඳ ගන්නවා. මේකෙදි මම මේ සමචතුරස්‍රයේ එක පාදයක් x ධන y කියලා ගන්නවා. එක පාදයක් x ධන y. එහෙමනම් අනිත් පාදයක් x ධන y වෙන්න බෑ. x ධන y වෙන්න ඕනේ. right මම මෙහෙම වැඩක් කරනවා. මේ සම්පූර්ණ පාදේ x ධන y නිසා මම මෙයා කොටස් දෙකකට කඩා ගන්නවා. මෙන්න මේ කෑල්ල x කියලා කඩා ගන්නවා. මෙන්න මේ කෑල්ල x. right මේ කොහොම වෙන් කර ගන්නවා? මේ කෑල්ල x. right එහෙමනම් මේ ඉතුරු කෑල්ල ඒ කෑල්ල y. අන්න දැන් එනවා x ධන y කියලා. x ධන y. එහෙමනම් මේ සමචතුරස්‍රයේ මේ පාදයක් x ධන y වෙන්න ඕනේ. මම ඒකත් අර විදිහටම කොටස් දෙකකට කඩා ගන්නවා. මේ කෑල්ල x කියන්නම් මේ කෑල්ල y කියන්නම්. හරි y. right හරි. දැන් බලන්න අපිට මේ මුළු සමචතුරස්‍රයේ කොටස් හතරකට කැඩිලා තියෙනවා. මම මේක A කොටස කියන්නම්, මේක B කොටස කියන්නම්, මේක C කොටස කියන්නම්, මේක D කොටස කියන්නම්. right අපිට පුළුවන් නේද මේ මුළු සමචතුරස්‍රයේටම මුළු සමචතුරස්‍රයේ වර්ගඵලය ලියන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය කොහොමද අපි ලියන්නේ? දිග ගුණ කිරීම පළල. දිග x ධන y පළල x ධන y. right අපි ලියමු. x ධන y ගුණ කිරීම x ධන y. අන්න කතන්දරේ. right මේක කොහොමද එන්නේ? මේක හරියට බලන්න එකම පදය එයාගෙම ගුණ වෙලා. මේක නිකන් n ගුණ කිරීම n වගේ නේ. එහෙම නැත්නම් x ගුණ කිරීම x වගේ. මේක කොහොමද එන්නේ? මේක එන්නේ n වර්ග. අන්න බලන්න. n ගුණ කිරීමෙන් n වර්ග. එහෙමනම් මෙයා තනි පදයක් එයාම තමයි මේ ඉන්නේ. එහෙනම් මේක x ධන y ගේ අන්න වර්ගය. හරි. ඔන්න මම ඔක ලියන්නේ. right. හරි. එතකොට ඔය මොකද්ද ලිව්වේ? ඔය ලිව්වේ මේ සමචතුරස්‍රයේ මුළු වර්ගඵලය. මේ සමචතුරස්‍රයේ මුළු වර්ගඵලය සමාන වෙනව නේද? මේ එක එක කොටස් A කොටස ධන B කොටස ධන C කොටස ධන D කොටස කියන ප්‍රකාශනයට
මේ මුළු සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනව නේද? එහෙමනම් අපිට ලියන්න පුළුවන් නේද? මෙන්න මේ x ධන y ගේ පූර්ණ වර්ගය කියන එක. x ධන y ගේ පූර්ණ වර්ගය අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ වෙන වෙන මේ කොටස් වල වර්ගඵල වල එකතුවට. කොහමද? ඒ කොටසේ වර්ගඵලය. බලන්න ඒ කොටසේ දිග වෙන්නේ x. ඒ කොටසේ පළල වෙන්නේ x අන්න. x ගුණ කිරීම x. x ගුණ කිරීම x මොකද්ද? x වර්ග වෙනවා. right x වර්ග. හරි. ඒ කොටස හරි. b කොටස දරස් ගාලා යන්න. b කොටසේ දිග y පළල x. right. ධන y ගුණ කිරීම x. y ගුණ කිරීම x yx. එහෙම නැත්නම් xy. right. මම මේක xy කියලා ලියන්නම්. a කොටසේ හරි b කොටසේ හරි. දැන් c කොටසේ යන්න. c කොටසේ වර්ගඵලය බලන්න. c කොටසේ දිග x වෙනවා. පළල y වෙනවා. දිග x වෙනවා පළල y වෙනවා. x ගුණ කිරීම y. right. ධන xy. ධන බලන්න d කොටස අන්තිමේට. දිග y පළල y. එහෙනම් y ගුණ කිරීම y. y වර්ග. y වර්ග. right. බලන්න. x වර්ග ධන xy ධන xy ධන y වර්ග. බලන්න මේ දෙන්න සජාතීය පද. සජාතීය පද. එහෙමනම් සජාතීය පද එකතු වෙනවා. right. x ධන y ගේ පූර්ණ වර්ගය කියන එක නම් සමාන වෙනවා x වර්ග ධන xy ධන xy. xy ධන xy. xy ධන xy. අන්න කීයද? ධන 2xy. right. කෙලවරේ ධන y වර්ගයේ ඉන්නවා. right. බලන්නකො. x ධන y ගේ වර්ගය x ධන y ගේ පූර්ණ වර්ගය සමාන වුණා x වර්ගය ධන 2xy ධන y වර්ගය. අපි කලින් පෙන්වුවා නේද? right. බලන්න. පළවෙනි පදේ වර්ගය පළවෙනි පදේ දෙවෙනි පදෙන් ගුණ වෙනවා xy. එයාගේ දෙගුණය ධන 2xy. y ගේ වර්ගය. අන්න කතන්දරයට ආවා. right. අපි සමචතුරස්‍රයක වර්ගඵලය ආශ්‍රයෙන් වර්ගජ එහෙම නැත්නම් ද්විපද ප්‍රකාශනයක වර්ගායතය කියන එකේ ප්‍රසාරණය ඔප්පු කරලා පෙන්වනවා. right. ඉස්සෙල්ලා අපි කතා කරා x ධන y ගේ පූර්ණ වර්ගය. හරි. ඒකේ ප්‍රසාරණය කොහොමද දෙන්නේ කියලා සමචතුරස්‍රයක වර්ගඵලය ආශ්‍රයෙන්. right. දැන් අපි බලමු x ඍණ y. x ඍණ y ගේ පූර්ණ වර්ගය වර්ගායතය කොහොමද ප්‍රසාරණය එන්නේ කියලා සමචතුරස්‍රයක වර්ගඵලය ආශ්‍රයෙන් ඒකත් අපි निराකරණය කරලා ප්‍රසාරණය සඳහා සමීකරණයක් ගන්න බලමු. right. මේකෙදි බලන්න. හරි. අපි වර්ගායත 10 වසර වර්ගායත පිළිබඳ දැනුම භාවිතයෙන් මේක ප්‍රසාරණය කරලා බලමු මොකක්ද දෙන උත්තරය කියලා. right. කලින් වගේම තමයි බලමු. පළමු පදයේ වර්ගය x වර්ගය. right. x වර්ගය හරි. පළමු පදේ දෙවෙනි පදෙන් ಗುಣ වෙනවා. කවුද? ධන x ගුණ වෙනවා y ඍණ y ගෙන්. ධන x ගුණ කිරීම ඍණ y. x ගුණ කිරීම ඍණ y කියන්නේ කවුද? ඍණ xy. අන්න ඍණ xy. හරි. x ඍණ x ගුණ කිරීම ඍණ y කියන්නේ ඍණ xy. එයා දෙගුණෙන් ගුණ වෙනවා. දෙකෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ ඍණ 2xy. ඍණ 2xy. අන්න කතන්දර. අන්තිමේට අවසාන පදේ වර්ගය. කවුද අවසාන පදේ? ඍණ y. අන්න ඍණ y ගේ වර්ගය. ඍණ y ගේ වර්ගය කියන්නේ y වර්ගය. y වර්ගය. කියන්නේ ධන y වර්ග. ධන y වර්ගය. අන්න. ඔයාලට පේනවා x ඍණ y ගේ පූර්ණ වර්ගය කියන වර්ගායිතයේ ප්‍රසාරණය එනවා මෙන්න මේ විදියට. හරි. අපි බලමු සමචතුරස්‍රයක වර්ගඵලය ආශ්‍රයෙන් මේක කොහොමද පෙන්වන්නේ කියලා. හරි. ඉස්සෙල්ලා නම් අපි එක පාදයක් ගත්තා x ධන y කියලා. අනිත් පාදයට එතකොට x ධන y වුණා සමචතුරස්‍රයක් නිසා. නමුත් මේකෙදී එහෙම ගන්න පුළුවන්ද කියලා බලමු. මේකෙදී x ඍණ y අපි හිතමු එක පාදයක් x ඍණ y වෙනවා කියලා. එහෙම වුණොත් එක කෑල්ලක් x කියලා අරගෙන අනිත් කෑල්ල ගන්න වෙන්නේ ඍණ y කියලා. එහෙම අපිට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. හේතුව එක කෑල්ලක් x වුණොත් අනිත් කෑල්ල ඍණ y වෙන්න බෑ. මොකද ගණිතයේදී ඍණ දිගක් පවතින්න බැරි නිසා. හරි. ඒ නිසා අපි මේකෙදී x ඍණ y කියලා එක පාදයක් ගන්නෙ නැහැ. ඒ වෙනුවට මම මෙහිම වැඩක් කරනවා. මොකද්ද මම කරන්නේ? මම කරනවා මේ මුළු පාදයේ දිගම ගන්නවා x කියලා. මුළු පාදයේ දිගම x. right. මේ මුළු පාදයේම මම x කියලා ගන්නවා. right. මේක x උනොත් මේකත් x නේ. හරි. මම මේ x කියන පාදේ මෙන්න මේ විදිහට කෑල්ලක් වෙන් කර ගන්නවා. මම මේක වෙන පාටකින් අඳින්න. මෙන්න මේ විදිහට
තීරුවක් වෙන් කරගන්නවා. මෙයාව මම y කියලා ලකුණු කරගන්න මේ දිග y. මට කියන්න මේ මුළු පාදයේ දිග x නේ. මේ කැල y නම් මේ කැල කීයක් වෙන්න ඕනද? මෙන්න මේ කැල. මේ කැල x ඍණ y අන්න x ඍණ y. එහෙනම් මේ කැල කීයද? x ඍණ y. අන්න කතන්දරේ. හරි. මේ කැල x ඍණ y. right. ඔය විදිහටම අපි ඉතිරි පාදයට බෙදාගත්තොත් මේ කැල y කියමු අපි. කොයි මේ කැල? මෙන්න මේ කැල y. එහෙම වුණොත් මේ කැල x ඍණ y වෙනවා. x ඍණ y වෙනවා. right. මොකද මේක සමචතුරස්‍රයක් නිසා. මේ මුළු පාදයේ දිග x, මේ පාදයේ දිග x. right. අපි කලින් වගේම මේ වෙන වෙනම මේ වර්ගඵල වලට අකුරු දෙමු. right. හරි. කලින් වගේම අපි ලියමු මුළු සමචතුරස්‍රයේ වර්ගඵලය සඳහා සූත්‍රයක්. මොකද්ද මුළු සමචතුරස්‍රයේ වර්ගඵලයේ දිග ගුණ කිරීම පළල. right. දිග මොකද්ද x? පළල මොකද්ද x? right. එහෙනම් මුළු වර්ගඵලය එනවා x ගුණ කිරීම x කීයද? x වර්ග වෙනවා. x වර්ග. අන්න මුළු වර්ගඵලය x වර්ග. right. එයා සමාන වෙනවා මේ වෙන වෙනම මේ වර්ගඵල වල එකතුවට. හරි. ඒකේ වර්ගඵලය කියමු. මේ බලන්න x ඍණ y තමයි ඒකේ දිග. x ඍණ y තමයි ඒකේ පළල. එහෙනම් ඒ කෑල්ලේ ඒ කියන කොටසේ වර්ගඵලය එනවා x ඍණ y ගුණ කිරීම x ඍණ y කියන්නේ මේ බලන්න x ඍණ y ගුණ කිරීම x ඍණ y. මොකද්ද? x ඍණ y ගේ වර්ගය. x ඍණ y ගේ පූර්ණ වර්ගය. right. ඒකේ වර්ගඵලය right. ඉවරයි. හරි. දාන b ගේ වර්ගඵලය. b ගේ වර්ගඵලය b ගේ දිග වෙන්නේ y, පළල වෙන්නේ x ඍණ y. අන්න. කියන්නේ y ගුණ කිරීම x ඍණ y. y වතාවක් x ඍණ y. හරි. y වතාවක් x ඍණ y. c ගේ දිග x ඍණ y, පළල y. ඒ කියන්නේ පළල ගුණ කිරීම දිග y ගුණ කිරීම මම මේක පහලෙන් ලියන්නම් ධන y ගුණ කිරීම x ඍණ y. අන්න. d ගේ දිග y, පළල y. ඒ කියන්නේ y ගුණ කිරීම y කියන්නේ y වර්ග. right. අපි බලමු දැන් ප්‍රසාරණය. හරි. x ඍණ y ගේ වර්ගයේ ඉන්නවා. හරි. මම යාව ලියා ගන්නම්. x ඍණ y ගේ වර්ගය. එයාගේ ප්‍රසාරණය දන්නේ නැහැ අපි. අන්න මේ කතන්දරය අපිට මෙතනින් ආවනේ. හරි. අපි ලියාගෙන යමු. මොකද්ද? x වර්ග සමාන වෙනවා x ඍණ y ගේ පූර්ණ වර්ගය ධන මෙයා හරි. දැන් අපි වරහන් ඉවත් කරමු මේකේ. වරහන් ඉවත් කරලා අපි දන්නවනේ. yx මම ඒක xy කියලා ලියන්න. හරි. ධන y ගුණ වෙනවා ඍණ y ගෙන්. ධන y ඍණ y. ඍණ y වර්ග. හරි. ඊළඟට ධන y ගුණ වෙනවා x ගෙන්. ධන y ගුණ කිරීම x කියන්නේ yx. ඒ කියන්නේ xy. ඊළඟට ධන y ගුණ වෙනවා ඍණ y ගෙන්. මොකද්ද වෙන්නේ? ඍණ y වර්ග. හරි. කෙලවරේ ආයේ ධන y වර්ගයක් ඉන්නවා. හරි. බලමු. සජාතීයව තියනවද? ඔව්. කවුද සජාතීයේ ඉන්නේ? සජාතීයේ ඉන්නවා, මෙයා ඉන්නවා. හරි. මේ බලන්න. ධන y වර්ගයක් ඉන්නවා, ඍණ y වර්ගයක් ඉන්නවා. එහෙනම් මෙයාට මෙයා කැපිලා යනවානේ. right. මම ඊළඟ පියවරේ ලියන්නම් x වර්ග සමානයි x ඍණ y ගේ පූර්ණ වර්ගය. හරි. මෙයයි එකතු වෙනවා. ධන 2xy. හරි. ඍණ y වර්ග මෙන්න මේ ඍණ y වර්ගයට මේ ඍණ y වර්ගය කැපිලා යනවා. ඒ දෙන්න කැන්සල් වෙනවා. right. දැන් බලන්න. මෙයා තමයි අපිට ඕනේ කරන්නේ. හරි. මම මෙයාව මේ පැත්තේ තියලා මේ දෙන්නව මේ පැත්තට දාන්නවා. දාලා පොඩ්ඩක් පද මාරු කරලා ලියනවා. මොකද්ද? x ඍණ y ගේ පූර්ණ වර්ගය සමාන වුණා. හරිනේ. කවුද? x වර්ගයේ ඉන්නවා මෙයාලා මේ පැත්තට දාන්න. ඒ කියන්නේ ධන එක්කෙනෙක් මේ පැත්තට ඇදී අන්න ඍණ 2xy වෙනවා. අන්න මේ ඍණ එක්කෙනෙක් එහා පැත්තට යනවා කියන්නේ එයා ධන වෙනවා. ධන y වර්ගය. අන්න කතන්දරේ. බලන්න. ආවේ නැද්ද අපිට? x ඍණ y ගේ පූර්ණ වර්ගය x වර්ග ඍණ 2xy ධන y වර්ගය. ලස්සනට ආවා. right. ඔය විදිහට තමයි අපි ද්විපද ප්‍රකාශනයක වර්ගායතේ ප්‍රසාරණය
සමචතුරස්‍රයක වර්ගඵලය ආශ්‍රයෙන් ප්‍රසාරණය කරලා පෙන්වන්නේ.